gone. Fellas, stop your ඉතින් ඔයාලට කොහොමද? මගේ යාළුවෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්න ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අදත් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. එහෙනම් ඉතින් බලමු අද අපි මොකද කරන්න කියලා. අද මට කොහොමයි කැම්පස් එකේ නිමාන දවසක්. ඉතින් මං චුට්ටක් නැගිටින්න දවල් වෙනවා. ඊට පස්සේ උදේට කාලා හැම මං ටිකක් කම්මැලිකමේ තමයි ඉඳී. ඊට පස්සේ අනිත් වෙලා හින්දේ අයියත් කිව්වා නේද ගිහිල්ලාද ෆිල්ම් එකක් බලලා රැයටත් එළියෙන් කාලා එමු කියලා. ඉතින් ලොකු වෙලාවක් තිබ්බෙත් නෑ. කොහොම හරි ෆිල්ම් එක පටන් ගන්න එතකොට පැයක් වගේ තිබ්බේ. ඊට පස්සේ ඉතින් අපි වෙන ඉක්මනට විනාඩි 15 ඉස්සෙල්ලා කියලා යන්නත් විනාඩි 35 විතර යනවා. අපි දෙන්නට 40ක් විතර ෆිල්ම් හෝල් එක ළඟට. ඉතින් ඉක්මනට අපි දෙන්න ලෑස්ති වෙලා දැන් මේ ෆිල්ම් හෝල් එකට තමයි යමින් ගමන් ඉන්නේ. මාත් ඉතින් කැමති නිමාන දවසේ ටිකක් එළියට ගිහිල්ලා ඇවිදලා එන්නනේ. අයියටත් ඉතින් තේරෙනවා මං චුට්ටක් කම්මැලිකමේ ඉන්නේ අද කියලා. ඒ හින්දා ඉතින් එයා අනේ ඉතින් මාව එක්කරගෙන ගියා. මේ දවස්වල ඉතින් හැමෝම ආසාවෙන් බලන ෆිල්ම් එකක් නේ මෝඩ තරිඳු. ඉතින් අපි දෙන්නත් දැන් යන්නේ මෝඩ තරිඳු බලන්න. කොහොම හරි මට නීරා බලන්නත් උවමනාවක් තිබ්බා. ඊට පස්සේ අපි දෙන්න කොහොම හරි net එකේ බලද්දි අපි දෙන්නට මේ ෆිල්ම් දෙකම අද කොහොම හරි බලලා ඉන්න පුළුවන් chance එකක් තිබ්බා. ඒ කියන්නේ මෝඩ තරිඳු 2:45ට තිබ්බා. අය නීරත් 5ට පටන් ගන්නවා කියලා තිබ්බා. ඉතින් අපි දෙන්න ඉද්දිම තීරණය කරගෙන තමයි ආවේ. අද එනම් ෆිල්ම් දෙකම බලලා යන් කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි යන්නේ දැන් මෝඩ තරිඳු බලන්න. ෆිල්ම් එකේ භාගයක් විතර බලලා ඉන්ටර්වල් එකේදී අපි දෙන්න ඉතින් ආව පොප්කෝර්න් එකක් ගන්න අපි දෙන්නට කන්න. මෝඩ තරිඳු ෆිල්ම් එක ඇත්තටම මාර ලස්සනයි. පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් ඉතින් hina වෙවි බලන්න තමයි තියෙන්නේ. මට නම් ඉතින් තව සැරයක් වුණත් මේ ෆිල්ම් එක බලන්න ආසෙ හිතෙනවා. ඔයාලත් ඉතින් බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මෝඩ තරිඳු ෆිල්ම් එක බලලා ඊට පස්සේ ඉතින් අපි දෙන්න දැම්මේ නීරා ෆිල්ම් එක බලන්න තමයි ඉන්නේ. ඒකත් මං ආසාවෙන්ම බලන්න ඉන්න ෆිල්ම් එකක්. ඒකත් හරිම ලස්සනයි. ෆිල්ම් දෙකම බලලා ඉවර වෙලා ඊට පස්සේ අපි දෙන්න ගියා රැට කෑම කන්න.
මම මේ වගේ දවස්වලට ඇත්තටම ආසයි. මොකද මම ඉස්සර විශේෂයෙන් කියලා ෆිල්ම් බලන්න ආස නැහැ. ඔය එහෙම YouTube එකෙන් බලනවා. ඒකත් ඉතින් මේ කාලයක් ගිහිල්ලානේ YouTube එකට දාන්නේ. එතකොට තමයි බැලවෙන්නේ මෙහෙම විශේෂයෙන් ෆිල්ම් එකක් බලන්න ඕන කියලා. හෝල් එකකට ගිහිල්ලා එහෙම බලන්න මට ලොකු ආසාවක් තිබ්බේ නැහැ. හැබැයි එක දවසක් අයියත් එක්ක මම බෝඩිමට වෙලා ඉද්දී අපි දෙන්නට කම්මැලි හිතුණා. ඊට පස්සේ තමයි අපි දෙන්න ෆිල්ම් එකක් බලන්න යන්. එහෙම කියලා පොඩ්ඩක් තීරණය කළා. දෙනත් එක ගියේ. එදායින් පස්සේ තමයි මට හෝල් එකටම ගිහිල්ලා ආයෙ ෆිල්ම් බලන්න ආසෙ හිතුනේ. ඊට පස්සේ අපි දෙන්න කොමාරේ අලුතෙන් ආපු ෆිල්ම් ගොඩාරියක් එහෙම බලන්න ගියා. දැන් ඉතින් ඒක හරි ආසාවෙන් කරන වැඩක් අපි දෙන්න. But if I lay down and I play dead and I stay dead, maybe you'll get sick of being the monster out of my head, under my bed. Think you're something out of my nightmares, standing right there. But if I lay down and I play dead and I stay dead, then will you get bored of killing me? Silhouettes of you are like a taunt. Never really know just what you want. With you I don't ever feel calm. I can feel the sweat inside my palms. Play with me like cats and a string. You don't understand the pain it brings. You don't ever wanna give me wings. You don't ever wanna set me free. කෑම එහෙම කාලා ඉවර වෙලා ඊට පස්සේ අපි දෙන්න කීල්ස් එකට ගියා. පොඩ්ඩක් අපිට යෝගට් වගේ ගන්න උවමනා කරලා තිබ්බා. ඒ ටික ගන්නයි තව චුටි චුටි බඩුවත් එකක් ගන්න. ඊට පස්සේ ඒ ටික අරගෙන අපි දෙන්න කොහොම හරි ගෙදර එන්න තමයි පිටත් උනේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද මගේ නිමාඩ දවසේ අපි දෙන්නගේ හවස් සරුව ගත වුණේ. එහෙනම් ඉතින් ආයෙම අලුත් බ්ලොග් එකකින් හමු වෙමු. එහෙනම් ගිහින් එන්න පරිස්සමින් ඉන්න. බයි.